මොකද මේ පින් අනුමෝදන් වීම කියලා කියන්නේ? මේක ඊටාම වටින අවස්ථාවක්. වටින කාරණාවක්. පත්ති දාන පත්තානුමෝදන අනුමෝදන් වෙනවා. මියගිය ඥාතීන්ට පින් දුන්නහම අපෙන් පින් බලාපොරොත්තුෙන් පින් ගන්න පුළුවන් තැනක හිටියොත් ඒ අයට අපි දෙන පින ගන්න පුළුවන්. ඒ පිළිබඳව නොයෙක් කරුණු ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට පින්නතුනි තවත් අය පින් කරලා අපිට පින් දෙනවා. එතකොට අපි පින් අනුමෝදන් වෙනවනේ. ඒ පින් අනුමෝදන් වෙනකොට හරියටම අනුමෝදන් වෙන්න ඕනේ. මොකද්ද මේ හරියටම අනුමෝදන් වෙනවා කියලා කියන්නේ? පින් අනුමෝදන් වෙන ක්‍රමයක් තියෙනවා. පින් අනුමෝදන් කරන කෙනාට ගෞරවයක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒක ඊටාම වටිනවා. පිනට ගරු කිරීමක් අපි ළඟ තියෙන්න ඕනේ. හිස නැමීමක් අපි ළඟ තියෙන්න ඕනේ. මොනවද මේ මිනිසයා මේ දෙන්නේ? පින් දෙන්නේ. පින්නතුනි හිතලා බලන්නකෝ. පින් දෙනවට වඩා මේ ලෝකේ දෙන්න තව මොනවද තියෙන වටින දේවල් කියලා? කිසි දෙයක් වටින්නේ නැහැ. රන් රිදී මුතුමැණි සල්ලි මිල මුදල් මොනව දුන්නේ නැතත්, තෑගි භෝග කොව්ව දුන්නේ නැතත් පින් දෙන එක වටිනවා. ලක්ෂ ගණනින් කෝටි ගණනින් තෑගි දුන්නත් එක සුළු පින්කමක් කරලා අනුමෝදන් කරන පින ඊටාම වටිනවා. අර ලක්ෂ ගණන්ට කෝටි ගණන්ට වඩා. මොකද මේ ලක්ෂ කෝටි ගණන් වලින් කරන්න බැරි දේවල් අර ස්වල්ප වූ පිනෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එහෙනම් පින් දෙනවා කියලා කියන්නේ මේ ලෝකේ දෙන්න තියෙන උසස්ම දේ දෙනවා කියන එකයි. ඒ පින් දුන්නහම රන් රිදී මුතු මැණික් ලබන්නත් පුළුවන්, දෙව්ලොව දෙව් සැප ලබන්නත් පුළුවන්, මනුලොව මනු සැප ලබන්නත් පුළුවන්. ඒ තරම්ම උසස් පින් දෙනවා කියන එක. ආන් ඒකයි මං කීවේ මෙලව පරලොව දෙකම සුවපත් කරන උතුම්ම වස්තුවක් හැටියට අපිට පින් අනුමෝදන් කරනකොට ආසනයක වාඩි වෙලා ඉන්නවනම් නැගිටින්න ඕනේ. හිස් වැසුම් පාවහන් පැලඳගෙන නම් ගලවන්න ඕනේ.